ආවලපිටිය නගරයේදී මිනිස්සෙක්ගේ මාලයක් කඩා ගන්න හදපු කුඩුකාරයෙක්ට අත්වෙච්ච ඉරණම තමයි ඔබ මේ දකින්නේ. රාජකාරී නිම වෙලා ගෙදර යන්න ආපු තරුණයෙක්ගේ රන් මාලය කඩාගෙන දුවන්න හදපු මොහුව තරුණයින් කීප දෙනෙක් මෙල්ල කරගත්තා. මෙම රන් මාලය කඩා ගැනීමට තැත් කළ පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේම පදිංචි සඳුන් තරංග ලක්මාල් යන දරුවන් කිහිප දෙනෙකුගේම පියෙකු බවද දැනගන්නට ලැබෙනවා. මෙම රන්මාලයේ අයිති පුද්ගලයා පූර්ණ පෙරේරා යන නමින් හඳුන්වන ජනප්‍රිය නිරූපණ ශිල්පියෙක් වන අතර තාමත් කාර්යශූර ලෙස මෙම කුඩුකාරයා මෙල්ල කරනු ලැබුවා. මේ විශේෂත්වය වන්නේ පේරාදෙණිය පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය සිදුවන විට නගරයේ සිටීමයි. ප්‍රදේශයේ තරුණයින් කීප දෙනෙකුගේ උත්සාහය සහ පොලිස් නිලධාරීන්ගේ කාර්යශූරී බව නිසා තමයි මෙම අපරාධකාරයා මෙල්ල කර ගැනීමට හැකි වුණේ. අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා පොලිස් රැහැනට කොටු වූ පසුව තමන් සිදු කර වැරැද්ද සම්බන්ධයෙන් අතිශය පංචස්ථාප වී තමන්ගේ දරුවන් පිළිබඳව හඩා වැටෙන්න ගත්තා. ඉතින් හිතාදර ප්‍රේක්ෂකීනි, බොහෝ විට මත්ද්‍රව්‍ය වලට මත්කුඩු වලට ඇබ්බැහි වෙච්ච බොහෝ දෙනෙකුගේ ජීවිතවල අඳුරු බව නිරූපණය කරන මෙම සිදුවීම වීදි නාට්‍යයක් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු ලෙස අති විශිෂ්ට රංගනයක නිරත වූයේ Shades of Life YouTube නාලිකාවේ සඳුන් තරංග ලක්මාල් වන අතර අනෙක් රන්මාලයේ අයිති පුද්ගලයා ලෙස රඟපෑවේ එම නාලිකාවෙම පූර්ණ පෙරේරායි. මතින් තොර රටක් උදෙසා යන තේමාව යටතේ Shades of Life නාලිකාවට නිල වශයෙන් මීට ආරාධනා කරලා තියෙන්නේ පේරාදෙණිය ස්ථානාධිපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය. ඒ වගේම තමයි මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය ශාන්ත කුමාර මහතාත් දායකත්වය දක්වලා තියෙනවා. වීඩියෝ එක බලපු හැමෝම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.